හෙලෝ කොහොමද ඔයාලට ඔන්න අද vlog එකෙන් මම ගෙනාවා කොහොමද මම වෙසක් දවසට ලෑස්ති වුණේ කියලා. අපි එහෙනම් බලමු කොහොමද මගේ වෙසක් දවසට කලින් දවස් ටික ගෙවුනේ කියලා. අද සෙනසුරාදා. ඒ කියන්නේ වෙසක් සතියේ සෙනසුරාදා. මම අද වෙසක් කුඩු ටික අලවල ඉවරයක් කරන්න කියලා හිතාගෙන ඉන්නවා. මොකද මම ඉදිරියට ගෙදර නැහැ. සඳුදා පෝය. තමයි ඔයාලට මතකද මම එක දවසක් පෙන්නවා මෙන්න මෙතන කුරුළු අම්මෙකුයි බිත්තර දෙකකුයි තිබුණා. අනේ ඊට සතියකට විතර පස්සේ බලනකොට බිත්තර දෙක තිබුණෙත් නැහැ. කුරුළු අම්මා ආවෙත් නැහැ. කුරුළු පැටව ඉපදුනා කියලා හිතන්නත් බෑ. එච්චර කාලයක් තිබුණ නැහැ. මට හිතෙන්නේ මොකෙක් හරි සර්පෙක් ඇවිල්ලා යාළුව කන්න ඇති. ඉතින් මට හරි දුකයි. ඊයේ සතියේ vlog එකේ පෙන්නපු මල ගාව තිබුණ අනිත් පොහට්ටුව පිපිලා. හරි. ඔවන මේ අම්මාත් එක්ක ගමන. good morning. මම යනවා ගමන. අපේ ගෙවල් ගාව කඩේක ඇන්ටි කෙනෙක් කොත්තමල්ලි දස්ලක් දෙනවා. ඉතින් මම හිතුවා මට පුළුවන් විදිහට කොත්තමල්ලි කුඩු ටිකක් දෙන්න. මම ඉතින් කොත්තමල්ලි කුඩු ටිකක් ඊයේ ගිහින් ගෙනාවා. දැන් මම ඒක ඇන්ටිට දීලා එන්න යනවා. වෙසක් කූඩු අලවන්න තියෙනවා. ඒක අලවන්න කලින්. දැන් වෙලාව 10:00 මම නැගිට්ටේ 10ට. මොකද ඊයේ ටිකක් රෑ වුණා නිදාගත්තී. මම වෙසක් කූඩු වලට අර රැලි කපන්න අර ගැටට රැලි පටි අලවන්නන පාටින් අන්න ඒ ටික අලවලා තියලා තමයි නිදාගත්තේ. නැත්තම් අද රැලි කපද්දී එක චුට්ටක් කේස් වෙන හින්දා මේ අද අලවලා කරොත් වේලෙන්නත් වෙලාවම ඊට පස්සේ ඇලෙනවනේ. ඒ හින්දා ඒකයි ප්ලාස්ටික් වෙසක් කූඩු තුනක් ගෙනාවේ. එකක් මම සෙට් කරා. ඒ ටික කරලා නිදාගත්තේ. දැන් ඇවිල්ලා ඉතුරු ටික කරන්න ඕනේ. අපි මේක දීලා එමු. යම් මට හෙම්බිරිස්සා වගේ යන උදේට නැගිට්ටහම මම වෙසක් කුඩු ටික අලවන්න කලින් මේක දීලා එන්න හිතුවේ. කුඩු අලවන්න ගත්තොත් එහෙම කීයට ඉවර වෙයිද දන්නෙත් නැහනේ. ඒ හින්දා ඉතින් මේක දීලා එමු. මම ඊයේ ආයෙ ගියා ටවුන් එකට තව මති බඩු වගේක් ගන්න. ඒ ගන්නකොට ගත්ත වීඩියෝස් ටිකකුත් තියෙනවා. ඒ ටික මම මේ ක්ලිප් එකේ පස්සේ දාන්නම්. ඒක දාන්න ලොකුම හේතුව ඊයේ අහස හරි ලස්සන තිබුණා. හරිද වහින්න අරගෙන පොඩ්ඩක් නිකන් අර Lord of the Rings බලලා තියෙන අය දන්නවා ඇති. අර එයා ඇවිල්ලා අර කණු ඉඳන් අර කතා කරන්නේ. අන්න ඒතකොට තිබුණා වගේ මේ ෆීලිං එකක් තිබුණේ. මම වීඩියෝස් ටිකක් ගත්තා. මම ඒ ටික දාන්න. අපි දැන් ගිහලා මේක දීලමු. ඔන්න ඔය පේන තැනට තමයි මම යන්නේ. හරි එහෙනම් අද දවසේ චුට්ටක නවත්තලා අපි යමු ඊයේ දවසට. මුලින්ම ATM එකට ගිහලා සල්ලිත් අරගෙන පොඩි බඩගින්නක් තිබුණා. ඒකට අපි කන්න ගියා අපේ සුපුරුදු තැනට. ඊයේ දවසේ කලින් පෙන්නලා අද දවසේ ඊට පස්සේ පටන් ගත්තේ නැත්තේ මට ඊයේ දවසට හරියට ඉන්ට්‍රෝ එකක්වත් ගන්න බැරි වුණා ළමයි. ඒ හින්දා මම හිතුවා අද දවසේ පෙන්නලා ඊයේ දවස් ටික ඔයාලට කියන්න. කාලා හැම බඩු ටික ගන්න කලින් අපි ලේ ග්‍රවුන්ඩ් එකට ගියා ඉර බහගෙන යන වෙලාවේ. මොකද කරුවල වටනාමට වඩා මේ වෙලාවට තමයි එතන ලස්සන. ඉතින් ලස්සන මලක් අහුලගෙන මම චුටි ෆොටෝ ෂූට් එකක් කරා. මගේ Facebook page එකේ WhatsApp channel එකේ ඉන්න අය නම් දකින්න ඇති ඒක. මම මගේ WhatsApp channel එකේ Facebook page එකේ TikTok page එකේ links description box එකේ දාලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නා නම් ඉතින් follow කරන්න හොඳේ. WhatsApp channel එකේ වීඩියෝ එකක් දාන කලින් update එකක් දෙනවා. ඒ ටික බලන්න පුළුවන්. Facebook page එක නම් ඉතින් ගොඩක් අය දන්නවා. ඇති ගොඩක් අය කියන්නේ මම කියන්නේ ගොඩක් අය දන්නවා කියලා නෙමෙයි. මගේ මේ YouTube channel එකේ ඉන්න ගොඩක් අය දන්නේ නැති. මොකද ඒකෙන් ආපු කට්ටිය තමයි වැඩි හරියක් ඉන්නේ. TikTok එකකුත් තියෙනවා. ඒකලත් එන්න. ඊට පස්සේ අපි එතන ඉඳලා ගියා වෙසක් බඩු ටික ගන්න. කලින් දවසේ මට බකට් ගන්න බැරි වුණා. හරිද? ඉතින් බකට් ගන්න තමයි මූලිකවම ගියේ. ඒ ටිකත් අරගෙන තව මොන හරි ගන්න තිබුණා. ඒව ගන්න යන මග තමයි මම ඔයාලට කිව්වා නේද අහස ලස්සනට පෙවුණා කියලා. මේ ඔයාලා දකින්නේ වීඩියෝස්. මේ කිසිම ෆිල්ටර් එකක් දාලා ගත්ත වීඩියෝ නෙමෙයි. නෝමල් කැමරා එකෙන් ගත්ත වීඩියෝස්. අහස හරි ලස්සනට තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා.
ටික හදනවට වඩා ලේසි කැලේ ගිහිල්ලා උණ බටයක් කපාගෙන ඇවිල්ලා ඒක සුද්ධ කරලා වෙසක් කූඩු හදන එක. ඒ තරම් මෙන්න මේ කැල ටික ජොයින් කරන එක ලේසි. බොහොම අමාරුවෙන් ලොකු ගෑමක් දාලා මෙන්න මේ ටික හදාගත්තා. දැන් තියෙන අලවන්න. ඊයේ රෑ මෙන්න මේ විදිහට මම රැලි ටික අලවලා තිබ්බා. එතකොට මට කපන්න ලේසියි අද නමලා. ඊටත් අමතරව මොනවාගේ පාට පත්වන බයිටල් දෙකක් ගත්තා. මේ බකට් එක සවුකල අරන් විසක් ඉතුරු වෙලා මේ දීපු එකක්. ඊට පස්සේ මෙන්න ත්‍රිවිධ වෙසක් කියලා ගහලා තියෙන බකට් 5ක් තියෙනවා මේකේ. ඒ සෙට් එකයි ඒකට ඉදි පන්නම් 5කුයි ගත්තා. හරිද? මේක ඉදි පන්නමක් නෑ. මම ඉදිරියට යනකොට ආපස්සට ඒක ඉදි පන්නමකුත් අරගෙන එනවා. එහෙනම් අපි මේ ටික අලමු. යටට දාන්න ඕනේ රැලි ටික කපල ඉවරයි කූඩු තුනටම. පැත්තට දාන ඒවාට මම මේ ලෑස්ති කරලා තියෙනවා. ඊට කලින් මට හිතුණා කූඩුවටම මල් වගේක් අලවන්න හිතන් ඉන්නවා. අන්නේ මල් ටික අලවන්න. නෙමෙස්සෝරි මල් ටික කපන්න. කොහොමද කපන්නේ කියලා දන්නේ නැහැ. පොතක් ගත්තා, පෑන ගත්තා. ඉස්සෙල්ලා එකක් නිකන් සාම්පල් එකක් අඳලා බලලා කපලා මම අලියකින් කව එකක් දාලා දෙනවා. ඒකත් ආවා. අපේ නනක් මොකද්ද කියලා. ඒක ලස්සනයි ළමයි. මට මේක ඔෆර් එකක් වෙట్లా. ෆ්‍රී ඩෙලිවරි එක රුපියල් 303කට හම්බුනේ. මම හිමල මෙතනින් අලවන ෆෝන් මේකකුත් තියෙනවා. මම ඔයාලට ඒක සෙට් අප් කරලා පෙන්නන්නම්. දැම්ම කරන්න බෑ. මොකද මට විසක් කුටි ටික අලවන්න තියෙනවා. මේක මල් එක විදිහයි. හවුලන්න. දැන්ට මේක තමයි සිටුේෂන් එක. මල් ටික කැපුවා. රෝසයි, රතුයි, නිලුයි තැඹිලි ගත්තේ. මම බෞද්ධ කුඩිය පාට තමයි කරගන්න ඕනේ. උනාට ඒක කරගන්න බැරි වුණා. කමන්නේ. අපි දැන් මේ ටික මෙන්න මේ කූඩු වලට අලමු. වෙසක් කූඩු හැදුවා. මම අද වෙනස් විදිහකට හැදුවේ. තව දෙකක් තියෙනවා හදන්න. මේක ඉතින් එල්ලන්න කලින් මේ ඔයාලට පෙන්නන්න තමයි ආවේ. කොහොම හරි මම තනියම වෙසක් කූඩුවක් අලව ගත්තා. තව දෙකක් තියෙනවා. ඒක අලවන්න කලින් කරවල දැන් ඔය වෙලාව මම හිතන 4ත් පහු වෙලා හරිද. ඉතින් කරවලට නම් ෆොටෝ ටිකක්වත් ගන්න බැරි හින්දා මම හදව පළවෙනි කූඩුව ෆොටෝස් ටිකක් ගන්න ඉදියට අරගෙන ආවා. ඔහොම තමයි හැදුවේ. ඊට පස්සේ අනිත් එක හැදුවේ දැන් මේකේ මම ත්‍රිකෝණ වලට මල් දාලා තියෙන්නේ. මම අනිත් එක හැදුවේ ත්‍රිකෝණ වලටම පිරෙන්න මල් දාන්න නැතුව දාර වලට විතරක් මල් දාලා ඒකත් ලස්සනට ආවා. මේ තියෙන්නේ මං කිව්ව අනිත් කූඩුව. අනිත් කූඩු දෙකම හැදුවේ ওই විදිහටම. ඔන්න තියෙනවා ෆයිනල් කූඩු තුනම හදලා ඉවරයි. දැන් ඕක ඉතින් එල්ල ගන්න තමයි තියෙන්නේ. දැන් ඔයාලා සෙනසුරාදා දවස් දැක්කා, සිකුරාදා දවස් දැක්කා. එතකොට මේ ඉරිදා රෑ ටවුන් එකට ගිහපු වෙලාවේ ඒ ටවුන් එකේ තැන් වල දාලා තිබුණ කූඩු තමයි ඔයාලට මම ඔය ගත්තේ. බලන්න ළමයි කුරුණෑගල තිලකවර්ධන හල්තෙන්නේ දැම්මේ. ඒක මාර ලස්සනයි. ඔය ඔක්කොම කූඩු හදලා තිබුණේ තිලකවර්ධනකේ. ඉතින් මම මේ වීඩියෝ එක ටිකක් ගත්තා. ඒක ඔයාලට පෙන්නන්නත් එක්කම ඊට වඩා ලස්සනයි මම ඔයාලට පෙන්නන්න එක දැන්. බලන්න ඒකේ ලස්සන තිලකවර්ධන බිල්ඩින් එකේ බෞද්ධ කුටිය පාටට ඒ විදිහට ලස්සනට බල්බ් දාලා තිබුණා. ඒක මාර ලස්සනයි ළමයි.
මේ කුඩු ටික දාලා තිබුණේ පොලිසියෙන්. ඒ ටිකත් හරි ලස්සනට තිබුණානේ. මේ තමයි පොය දවස. ඒ කියන්නේ වෙසක් පොය දවස. කඩල හම්බුණා. ගෙදර ඉඳලත් මට දන්සලකින් කඩල ටිකක් කන්න හම්බුණා. හිහි. පොය දවසේ උදේම අම්මා සිල් ගන්න ගියා. මායි තාත්තත් එක්ක ගෙදර ඉන්නේ. මම ඊට පස්සේ ගෙදර වැඩ ටිකක් එහෙම ඉවර කරලා බල්බල් ඊයේ දැම්මේවා චුට්ටක් ආයේ එහෙට මෙහෙට කරලා ගස් වටේට දාන්න මම ගියා. ඒ ටික කරලා අපි නම් බලමු රැට කොහොමද ඒ ටික පේන්නේ කියලා. ඉතින් මේ පේන්නේ මගේ ලස්සන චූටි වෙසක් කූඩු ටික සහ මම වෙසක් එකට ගෙදර ලස්සන කරපු විදිහ. දැන් අපි යමු මගේ ප්‍රීති වෙසක් බකට් ටික පත්තු කරන්න. අනේ ළමයි මම හරියම බයෙන් ඒ බකට් ටික දිගහැරියේ. අර එකට චුට්ටක් ඇලිලා නිකන් මම හිතන්නේ පිනිබාලා වගේ වෙලාද මන් දන්නේ නැහැ. එකට ඇලිලා තිබුණා. ඉතින් හිමීට පරිස්සමින් ඒ ටික මම දිගහැරලා ඉටිපන්දමක් ගහලා පත්තු ගන්න තමයි අරගෙන ගියේ. බකට් එල්ලන්න. හරිද? දැන් මට මේක එල්ලන්න තැනක් නැතුව තමයි මම ඉන්නේ. තාත්තා ගහක් හැදුවා අතන. හැබැයි ඒ ගහ පොඩ්ඩක් හයියමදි. කොහොම හරි තනක් හොයාගෙන වැට ගාව තිබුණු ගහක මම ওই විදිහට ඒ බකට් පහ එල්ලගත්තා. මේ තියෙන මගේ ගහට දාපු බල්බ් දෙක. එතන බකට් එකකුත් තියලා තියෙනවා. ඔය ආසාවට ගෙනාවට පස්සේ නිකන් බලලා ඉල්ලපු එක. ඒක කලින් අමතකුණා. මම ඉතින් තනියෙන් කොහොම හරි බකට් ටිකත් එල්ලුවා. හැම පාදකින්ම එක එක වගේ ගන්න එල්ලුවා. මෙහෙම තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ. මේ වෙසක් පොය දවසට පහුවදා නෙමේ පහුවදා. ඒ කියන්නේ මේ 14. අපි පොය දවසේ කොහෙවත් ගියේ නෑ. පොයට පහුවදා නම් ගමනක් ගියා. මම ඒකේ vlog එක ඔයාලට වෙනම අරන් එනවා full vlog එකක් විදිහට. ඒක මේකට දැම්මොත් මේක ගොඩක් දිග වැඩි වෙනවා. දැන් මේ 14. රිද්ලි බල්මන්ලෙන් වෙසක් කූඩු වගේක් හදලා තිබුණා. ඔයාලට පේන්නේ ඒවා තමයි. ඒක බලන්න තමයි අපි ගියේ. ඒකත් බලලා තොරණත් බලලා ඉතින් ගෙදර එන්න ප්ලෑන් කරන් ගියේ. අපි බලමු කොහෙනම්. තමයි මේ කූඩුව නම් එකපාර හිතාගන්න බැරි වුණා මොකක්ද කියලා. පස්සේ තමයි ටික් උනේ විදුලි බල මණ්ඩලයේ ලෝගෝ එක තමයි ඔය හදලා තියෙන්නේ. ඒක ගොඩක් ලොකුයි. ආරම්භ කරලා තියෙනවා
මා නැවතමතාවක් මතක් කර සිටිනවා අපේ ආදරණීය ගෞරවනීය සේවක මණ්ඩලයට අවිවේක මොහොතේක සේවකී සියලු දෙනා එකතු වෙලා මෙවැනි අලංකාරමත් පාඨුලිය ඊට පස්සේ අපි ඒ කුඩු ටික වල් ඉවර වෙලා ගියා තොරණ බලන්න පයින්න. යන ගමන් ඉතින් පාර දෙපැත්තේ තිබුණ වෙසක් කුඩුත් වීඩියෝ කරගෙන ගියා. දැන් මේ ඉන්නේ තොරණ තියෙන තැන. ආවගම ඉතින් ඔය කෑම දැක්කට පස්සේ අහස හිතිලා ඔන්න ඔය අල මොකක්ද ඔකට කියන්නේ මොකක් හරි ඔන්න ඔය ඕක ගත්තා. ඊට පස්සේ තමයි අපි ඔන්න ඔය එහා පැත්තේ පේනව නේද රුපියල් 50ට අර තුණ්ඩුවක් අරගෙන ඒකේ තියෙන තෑග්ග අපිට දෙන්න සීන් එකක් තියෙන්නේ. අන්න ඒක මම කරා. මම පෙන්නන්නම් කොහමද මනද හම්බුනේ කියලා. සෙනික තෑගි. සෙනික තෑගි දෙන එකම තරගයයි තෑගි තරගය. තෑගි තරගය. රුපියල් 50යි. රුපියල් 50යි. ඔව් රුපියල් 50යි මේ සියලුම තෑගි. තෑගි තරගයක්. සෙනික තෑගි දෙන එකම තරගයයි තෑගි තරගයක්. රුපියල් 50යි. රුපියල් 50යි. ඔව් රුපියල් 50යි මේ සියලුම තෑගි භාණ්ඩ ඇදෙන්නේ. ජංගම දුරකථන සමග තෑගි රාශියක්. සෙනික තෑගි. සෙනික තෑගි දෙන එකම තරගයයි තෑගි තරගය. අයි වස්සනාවයි විනෝදයයි. විනෝද ක්‍රීඩාවක් තෑගි තරගයක්. රුපියල් 50යි. ඔය රුපියල් 50යි. මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ නම් ගෙදර ඇවිල්ලා මේ පහුවදා ඔන්න ඔය ටික තමයි මම 4 පාරක් කළා. 4 පාරට ඔන්න ඔය ටික තමයි මට හම්බුනේ. හරිද? පෙන්නන්න ටික නම් ඉච්චර ඉතින් වැඩක් නැහැ. අනිත් තුන නම් මං හිතන්නේ මට වටිනවා. නංගි කරා 3 පාරක් එයාට හම්බුණා විසිල් එකකුයි දිග අඩරුලකුයි අර උඩ දාන මොකක්ද ඒක කියන බම්බරයක් වගේ ඔන්න එහෙම එකකුයි. ඕක තමයි ළමයි තොරණ. අපි තොරණ ටිකක් කළා බලලා ඊට එහා පැත්තේ අර මොනවද අනේ කියන්නේ ඔන්න ඕවා හැම කැරකෙනවා මිනිස්සු කියනවා. මම නම් ඇත්තටම කිව්වොත් ඕවා ගැන බයයි. හරිද? ඔයාලා බයද? මම නම් ඇත්තටම බයයි. මට ඒක දකින්නකොටත් ඔළුව නිකන් කැරකෙනවා වගේ. ඉතින් ඒ ටික චුට්ටක් බලන් ඉඳලා වටයක් දැම්මා. මොල් කරකන හයියෙන් Okay. Okay, that's it. Pasal Apa? Oh, nang gedet kadakkawan mata kadakkawan. Lagi ya? Piccana wage. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් තුනකුත් අරගෙන කෑවා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර යන්න පිටත් වුණා. මම දැන් ඔය ගෙදර යන ගමන් ඉන්නේ. මෙතනින් වෙසක් සතිය බ්ලොග් එක ඉවරයි. මම අනිත් ට්‍රින්කෝ බ්ලොග් එක ඉක්මනට අරන් එනකන් පරිස්සමෙන් ඉන්න. බයි. thank you බලවට.